තවත් මාතෘකාවක් සමගින් අද මම ඔබ හමුවට පැමිණෙනවා. අද මම කතා කරන්න යන මාතෘකාව චිකන්ගුනියා. ඒ කියන්නේ මේ දවස්වල ගොඩක් කතාබහට ලක් වෙලා තියෙනවා බස්නාහිර පළාතේ ගොඩක් ප්‍රදේශවල වල මෙම චිකන්ගුනියා රෝගය මේ දවස්වල පැතිරෙමින් යනවා. එතකොට මෙම චිකන්ගුනියා රෝගය කියන්නේ මොනවද? ඒකේ රෝග ලක්ෂණ මොනවද? ඒක පැතිරෙන්නේ කොහොමද? ඒකෙන් වළක්ව ගන්නේ කොහොමද? මෙවන් තොරතුරු අද මම වීඩියෝ හරහා කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. දිගටම අපගේ වීඩියෝව නරඹන්න. අපගේ Dr. Anfas Farok සිංහල YouTube channel එක subscribe කරලා නැත්නම් අපගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. චිකන්ගුනියා කියලා කියන්නේ ඇෆ්‍රිකන් වර්ඩ් එකක්. ඒ කියන්නේ තන්සානියාවේ ඉඳන් එන ලැන්ග්වේජ් එකකින් ගත්තු වාක්‍යයක් තමයි මෙම චිකන්ගුනියා කියලා කියන්නේ. ඒ කියන්නේ දරුණු බෝන් පේන් එකක් තියෙන රෝගයක් කියලා තමයි මෙම චිකන්ගුනියා සලකන්නේ. මොකද මෙම චිකන්ගුනියා 1952 දී තමයි මුලින්ම තන්සානියා රාජ්‍යයේ දැනගන්නට හම්බෙන්නේ. ඊට පස්සේ අනිත් රටවල් වලටත් ව්‍යාප්ත වෙලා ඇෆ්‍රිකා, ඒසියා, ඇමරිකා, යුරෝප් කන්ට්‍රීස් වලත් හැම රටේම මෙම චිකන්ගුනියා රෝගය පැතිරීමෙන් තියෙනවා. ලංකාවේ ගත්තොත් එහෙම 1960 දී තමයි මුලින්ම මෙම චිකන්ගුනියා රෝගය ලංකාවට වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි 2006 දී, ඒ වගේම 2017 දී මෙම චිකන්ගුනියා රෝගය තාමත්ම ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙනවා ලංකාවේ තුල. උදාහරණයට සාමාන්‍යයෙන් 35000කටත් වඩා අධික රෝගී සංඛ්‍යාවක් 2017 දී වාර්තා වෙලා තියෙනවා. එතකොට මේ දවස්වලත් බස්නාහිර පළාතේ ගොඩක් ප්‍රදේශවල වල එම රෝගය පැතිරෙමින් යනවා. එතකොට චිකන්ගුනියා කියන නමෙන්ම ඒකේ තේරුමෙන්ම තියෙනවා ඊ타ත්ම දරුණු බෝන් පේන් එකත් එක්ක. ඒ කියන්නේ අන්දිපත් වේදනා, ඔළුව කැක්කුමත් එක්ක හැදෙන උණ රෝගයක් කියලා තමයි මෙම චිකන්ගුනියා රෝගය සලකන්නේ. එතකොට මෙම චිකන්ගුනියා රෝගය සහ අපි දන්න ඩෙන්ගු රෝගය. එතකොට ඩෙන්ගු උණ, චිකන්ගුනියා උණ දෙකම එකසේ සමාන රෝග ලක්ෂණ තියෙන උණ විදියට තමයි සඳහන් වෙන්නේ. ඒ වුණාට අපිට සතුටට ගන්න පුළුවන් කාරණයක් තමයි ඩෙන්ගු රෝගයේ ඊ타ත්ම මාරාන්තිකයි, ජීවිත හානිය ඇති කරන්න පුළුවන්. නමුත් චිකන්ගුනියා රෝගයේ එවන් ජීවිත හානි මාරාන්තික තත්වයක් උදා වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වුණාට චිකන්ගුනියා රෝගයේදී දීර්ඝකාලීන අස්ථි සම්බන්ධ ආතරයිටිස් තත්වයක් ඇති කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒක තමයි මෙම චිකන්ගුනියා රෝගයේ තියෙන වඩාත්ම දරුණුතම දේ. එතකොට මෙම චිකන්ගුනියා රෝගය පැතිරෙන්නේ මේ චිකන්ගුනියා රෝගය ඇති කරන්නේ ඩෙන්ගු රෝගය ඇති කරන ඊඩිප්ස්, ඉජිප්ති ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මේ මදුරුවන්ගෙන් තමයි මෙම චිකන්ගුනියා රෝගය පතුරවන්නේ. එතකොට මෙම රෝගී තැනැත්තෙකු මෙම මදුරුවා කෑවොත් එහෙම එක රෝගියෙකුගෙන් තව රෝගියෙකුට ඒක පැතිරෙන්න අවස්ථාවක් උදා වෙනවා. එමගින් තමයි මෙම චිකන්ගුනියා රෝගය එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ. එහෙමත් නැතුව මෙම රෝගයට ගොදුරු වෙච්ච එක්කෙනෙක් ළඟ වාඩි වෙලා හිටියයි කියලා කොවිඩ් කාලේ වගේ ශ්වසන මාර්ග ආශ්‍රිතව මෙම රෝගය පැතිරෙන්නේ නැහැ. මෙම වෙක්ටර් හරහා, ඒ කියන්නේ මෙම මදුරුවා හරහා තමයි මෙම චිකන්ගුනියා රෝගය එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වීමට අවදානමක් තියෙන්නේ. එම නිසා මෙම මදුරුවාව පාලනය කරගත්තොත්, මෙම ඩෙන්ගු රෝගය ඇති කරන මෙම ඊඩිස් මදුරුවාව පාලනය කරගත්තොත්, උන් දෙන තැන් විනාශ කරලා දැම්මොත් මෙම රෝගය ලේසියෙන්ම පාලනය කරගන්න පුළුවන්. එතකොට මෙම චිකන්ගුනියා රෝගයේ රෝග ලක්ෂණ මොනවාද? උදාහරණයට ගත්තොත් එහෙම මෙම චිකන්ගුනියා කරන මෙම මදුරුවා කාලා දවස් 2ක් 7ක් අතර කාලයක් තුල මෙම රෝග ලක්ෂණ එක්කෙනෙකුගේ ඇඟෙන් මතුවෙන්න පටන් ගන්නවා. උදාහරණයට ගත්තොත් එහෙම ඊ타ත්ම දරුණු ඔළුව කැක්කුමත් සමගම ඇතිවෙන උණ තමයි ග්‍රේඩ් අංශ 38.5ටත් වඩා වැඩි ඊ타ත්ම තද උණ තත්වයක් ඇති වෙන්න පුළුවන්. තද ඔළුව කැක්කුමක් තියෙන පුළුවන්. ඒ වගේම තමයි අස්ථි සම්බන්ධයෙන් අස්ථි වල කැක්කුම් තියෙන පුළුවන්. joint pain, severe joint pains තියෙන පුළුවන්. ඒ වගේම බඩේ කැක්කුම් තියෙන පුළුවන්. වමනේ ඇති වෙන්න පුළුවන්. වමනේ ඊ타ත්ම සුළු පිරිසකට තමයි වමනේ ඇති වෙන්නේ. මෙවන් ඩෙන්ගු රෝගයේ හා සමාන රෝග ලක්ෂණ තමයි මෙම චිකන්ගුනියා රෝගයට ඇති වෙන්නේ. ඒ නිසා මෙම රෝගයට ප්‍රතිකාර කරන්න කලින්, පාලනය කරන්න කලින් මුලින්ම හඳුනා ගන්න වෙනවා ඔබට ඇති වෙලා තියෙන්නේ ඩෙන්ගු රෝගයද එහෙමත් නැත්නම් චිකන්ගුනියා රෝගයද කියලා. මොකද ඩෙන්ගු රෝගය නම් ඔබට ඇති වෙලා තියෙන්නේ ඇස්ප්‍රින්, බ්‍රූෆන් වගේ, NSAID වගේ බෙහෙත් ඔබට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මුලින්ම
අපි වෙන් කරලා හඳුනා ගන්න ඕනේ ඔබට ඇති වෙලා තියෙන්නේ චිකන්ගුනියා රෝගයද එහෙමත් නැත්නම් ඩෙන්ගු රෝගයද කියලා. ඩෙන්ගු රෝගය නම් ඒක මාරාන්තික තත්වයක්, බ්ලීඩින් ඇති වෙලා ජීවිත හානි පවා ඇති වෙන්න පුළුවන් රෝග තත්වයක් තමයි ඩෙන්ගු රෝගය. ඒ නිසා මුලින්ම අපි වෙන් කරලා හඳුනා ගන්න ඕනේ චිකන්ගුනියාද ඩෙන්ගුද ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙම රෝග ලක්ෂණ ඇති වූ විට වෛද්‍යවරයා හම්බ වෙලා ගිහිල්ලා ලේ පරීක්ෂණ මගින් ඔබට මේක තහවුරු කරගන්න පුළුවන්. මෙම රෝගය තහවුරු කරගත්තාට පස්සේ ඩෙන්ගුත් එක්ක වෙනස් වෙන රෝග ලක්ෂණ තමයි මෙම ජොයින්ට් පේන්. මෙම ජොයින්ට් පේන් ආතරයිටිස් තත්ත්වයක් දක්වා උදා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කින් රෑෂස්, හැමේ රෑෂස් ඇති වෙන්න පුළුවන් මෙම චිකන්ගුනියා ගුණයේදී. ඩෙන්ගු වල එහෙම රෑෂස් ඇති වෙන්නේ නැහැ. මෙම ආතරයිටිස් තත්ත්වය සමහර අයට සතියක්, සති දෙකක් ඊටත් එහා ගිහිල්ලා මාස ගණන්, අවුරුදු ගණන් වලටත් වඩා ඈතට යන්න පුළුවන් ආතරයිටිස් තත්වයක් වුණත් මෙම චිකන්ගුනියා රෝගයෙන් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි මෙම චිකන්ගුනියා රෝගයේ තියෙන භයානකම තත්වය වෙලා තියෙන්නේ. ඒ නිසා මෙම රෝගය ඔබට ඇති වුණා කියලා දැනගත්තට පස්සේ ඔබ වෛද්‍යවරයා හම්බෙට ගිහිල්ලා මේ ලේ පරීක්ෂණ කරලා ඔබට අවශ්‍ය ප්‍රතිකාර අරගන්න පුළුවන්. මුලින්ම මේකට අවශ්‍ය වෙන්නේ රෙස්ට් කියන එක. ඔබ රෙස්ට් එකේ ඉඳලා මේ කැක්කුමට ඔබට පැරසිටමෝල් අරගන්න පුළුවන්. චිකන්ගුනියා රෝගය නම් ඇති වෙලා තියෙන ඔබට එනසෙඩ් වගේ ඩ්‍රග්ස් අරගන්න පුළුවන්, ඇස්ප්‍රින් අරගන්න පුළුවන්, බ්‍රූෆන් අරගන්න පුළුවන්. මෙමගින් ඔයාගේ මෙම ජොයින්ට් පේන්ස් වලින් ඔබට මිදෙන්නට අවස්ථාවක් හම්බ වෙනවා. ඒ වගේම තමයි හොඳට වතුර පානය කරන්න. හොඳට ඔයාව හයිඩ්‍රේට් කරගන්න. ජීවනිය ගන්න පුළුවන්, කැඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර පානය කරන්න පුළුවන්. මේවා අරගෙන හොඳට හයිඩ්‍රේට් කරගෙන රෙස්ට් එකේ ඉඳලා පේන් කිලර්ස් අරගන්න එකේ මෙම රෝග ලක්ෂණ ඔබට පාලනය කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන රෝගයට කියලා බෙහෙතක්, ඇන්ටිබයොටික් එකක් එහෙම කියලා එකක් නැහැ. මේක වෛරස් වලින් ඇති වෙන රෝගයක්. ඒ නිසා ඔබට මෙම සිම්ප්ටම් රිලීෆ් එකක් තමයි ඔබට කරගන්න පුළුවන් කමක් තියෙන්නේ. ජොයින්ට් පේන්ස් තියෙනකොට ඔයාට උණු වතුරෙන් තවලා මේ ජොයින්ට් පේන්ස් වලින් ගොඩ එන්නටත් අවස්ථාවක් උදා වෙනවා. එතකොට මෙම රෝගයට වැක්සින් එකක් නැහැ. මේක දිගු කාලීන ජොයින්ට් පේන් එකක් ඇති කරන්න පුළුවන්. ඔබට දිගු කාලීන ජොයින්ට් පේන් එකක් ආතරයිටිස් තත්ත්වයක් උදා වුණොත් එහෙම ඒකට රිලැක්සින් මයිනර් එක්සර්සයිසස් කරන්න පුළුවන්, ෆිසියෝതെරපි කරන්න පුළුවන්, යෝගා වගේ දේවල් කරලා මේ ආතරයිටිස් තත්ත්වයෙන් මිදෙන්නට ඔබට ඉස්සරහට ප්ලෑන් කරගන්න වෙනවා. එතකොට මේ තමයි මේ රෝග ලක්ෂණ සහ මේකේ කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමවල වලට තියෙන්නේ. එතකොට මේක වළක්ව ගන්නේ කොහොමද? මම කලින් කිව්වා වගේ මේක රෝග පාලනය කරන එකෙන් තමයි, මෙම මදුරුවාව පාලනය කරන එකෙන් තමයි ඔබට මෙම රෝගයෙන් මිදෙන්නට අවස්ථාවක් තියෙන්නේ. ඔබ ගෙවටේ තියෙන පිරිසුදු ජලය එකතු වෙන තැන් වලින් තමයි මෙම ඊඩිප්ස් වර්ගයේ මදුරුවා බෝ වෙන්නේ. එතකොට පිරිසුදු වතුර රැඳෙන මල් පෝච්චි වෙන්න පුළුවන්, ගෙදර තියෙන ෆ්‍රිජ් එක පිටිපස්සේ වතුර රැඳෙන තැන වෙන්න පුළුවන්, බාත්රූම් වල තියෙන භාජන වෙන්න පුළුවන්, පහළවල් වල තියෙන පීලි වෙන්න පුළුවන්. එහෙම පිරිසුදු වතුර පිරෙන, පිරිසුදු වතුර එකතු වෙන තැන් ඔබ විනාශ කරලා දාන්න ඕනේ. මෙම මදුරුවා බෝ වෙන තැන් විනාශ කරලා දැම්මොත් එහෙම මෙම මදුරුවාව පාලනය කරගන්න පුළුවන්. එමගින් මෙම රෝගය එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවීම, පැතිරවීම ඔබට වළක්ව ගන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ නිසා මෙම චිකන්ගුනියා රෝගය ගැන ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න. මෙම රෝගය වේලාසනින්ම හඳුනාගෙන මේ රෝගය තව කෙනෙකුට බෝ වෙන එක වළක්ව ගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. මේකට ප්‍රතිකාර වැක්සින් එකක් නැහැ. නමුත් මේක ලේසියෙන් මේ මදුරුවාව පාලනය කරන එකෙන් ඔයාට මෙම චිකන්ගුනියා රෝගය පාලනය කරගන්න පුළුවන්. මේකට ප්‍රතිකාර වශයෙන් අර මම කලින් කිව්වා වගේ NSAID වර්ගයේ බෙහෙත් අරගෙන රෙස්ට් එකේ ඉන්න එකෙන් මේකට ඔබට මෙම රෝගී තත්ත්ව රෝග ලක්ෂණ වලින් මිදෙන්නට ඔබට අවස්ථාවක් උදා වෙනවා. ඔබට මෙම චිකන්ගුනියා රෝගය සම්බන්ධයෙන් තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් පහළ කමෙන්ට් වල ඇතුල් කරන්න. දිගටම මෙවන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අපගේ ඩොක්ටර් අන්ෆාස් වාරොක් සිංහල YouTube channel එක subscribe කරලා තියාගන්න.